අයියාලුවේ ආයාලුවේ කොහොමද ඉතින් කොහමද කෙමිස්ට්‍රි කෙමිස්ට්‍රි නම් ඊසි ආයෙත් අහලා අර අපි අන්තිමට ගිය අවන්තිම දවසේ ගියාම දැන් ගෙසින් දෙක චතුරෝධ්‍යාංග කියලා උන්නුවට ප්‍රශ්න ටික ආයේ ඒ කිව්ව විදිහටම ඒ විදිහට ප්‍රශ්න 30ක් ඒ විදිහටම තිබ්බා මතකද ඔයාලට ප්‍රශ්න 30ට වැඩිම වුණා 30ට වැඩි තේරම එකමනේ එකම තමයි ඇයි අර පස්සේ කිව්වේ මේ ටිකත් බලා ගන්න මේ ටිකනොත් තෙයි කියලා අපිට තීර ටික වෙනම මාක් කරලා දුන්නේ ඒ ටිකෙන් අපිට ඉතුරු ප්‍රශ්න ටික කරගන්න පුළුවන් වුණානේ සන්තෝෂයි සන්තෝෂ නැත්තම් මගේ නම චමිජු ශිහාන් මම ක්ලාස් ගියේ චතුරසර්ගේ සාන්තිමට ගෙස් ඩේ කියලා එකක් කරා ඒක දිස එක්සෑම් එක ෆෝකස් කළාම අනුමාන කියලා පේපර් එකක් දුන්නා ඒකේ 80ක් විතර ඇත්තටම අපේ A level paper එකට ඇවිල්ලා තිබ්බා දෙවෙනි ප්‍රශ්න ගැන කිව්වොත් ගොඩක් වෙලාවට ගෙස් කරේ සෝඩියම් බෙරිලියම් එක්ක හරි නැත්නම් 15 වෙනි කාණ්ඩෙත් එක්ක 15 වෙනි කාණ්ඩ නයිට්‍රජන් එක්ක අනුපාත විදිහට මොකක් හරි ප්‍රශ්නයක් ආයි කියලා ඉතින් ඒකත් අහලා තිබ්බ ඇත්තටම ඇමෝනියම් ලවණ සම්බන්ධ කරලා තුන්වෙනි ප්‍රශ්නය ගත්තොත් ඉතින් අපේ සර් ගොඩක් දුරට කිව්වේ KSP ත් එක්ක KD හරි KSP ත් එක්ක pH හරි කියලා තුන්වෙනි ප්‍රශ්නයට ඇවිල්ලා තිබ්බ අපිට KSP ත් එක්ක pH ගානක් හතරවෙනි ප්‍රශ්න ගැන කිව්වොත් ඉතින් අපේ සර් ගෙස් ඩේ එකේ දීලා ටියුට් එකේ ඇත්තටම හතරවෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න දෙකයි ගෙස් කරලා තිබ්බේ ඒකනොත් පළවෙනි විදියේ ප්‍රශ්නයක් ඒ විදිහටම A level paper එකට ඇවිල්ලා තිබුණා තුන්වෙනි ප්‍රශ්න ගැන කිව්වොත් ඉතින් අපේ සර් කිව්වේ ගොඩක් දුරට KP KC ත් එක්ක වායු හරි KP KC ත් එක්ක එන්තැල්පි හරි එයි කියලා ටියුට් එකේ ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්න තිබා තිබ්බේ. ඇත්තට මේ එක්සෑම් එකේ ඇවිල්ලා තිබ්බෙත් KPKC ත් එක්ක එන්තැල්පි ගානක්. 6 වෙනි ප්‍රශ්න ගැන කිව්වොත් ඉතින් සර් ගොඩක් දුරට කිව්වේ 2017 18 19 වගේ ගානක් එයි කියලා ඒ ගණන් තුන අනිවාර්යෙන් හදලා යන්න කිව්වා. ඒකත් එක්ක රවුල් මේ මික්ස් කරලා ගානක් එයි කියලා කිව්වා. ඉතින් ඒකත් ඒ විදිහටම ගානක් තමයි ඇවිල්ලා තිබුණේ. 7 වෙනි ප්‍රශ්න ගැන කිව්වොත් ඉතින් ඇත්තටම මේක නම් තනිකර සර්ගේ ටියුට් එකේ තිබ්බා ලිගන් ගානක් ඔය NH2 සම්බන්ධ වෙච්ච ඒක විදිහටම ඇවිල්ලා තිබ්බා 7 වෙනි ප්‍රශ්නේ. වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඉතින් එහෙම සර්ගේ ප්‍රශ්න තුනක් ඇතුළත එන්න පුළුවන් කාරණා ඔක්කොම ආවරණය කරලා තිබ්බා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඉතින් ෆීනෝල් කාබොක්සිලික් අම්ල ආම්ලිකතාවය ගත්තොත් ඉතින් ඒක ඒ විදිහටම තිබ්බා සර්ගේ පේපර් එකේ. 9 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඉතින් සර් කිව්වා කාණ්ඩ විශ්ලේෂණයයි කියලා. ඇත්තටම මේක ඒ විදිහටම ඇවිල්ලා තිබ්බා කාණ්ඩ විශ්ලේෂණෙත්. 10 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඉතින් නම් සර් ගොඩක් වෙලාවට මේන්ලි ෆෝකස් කරේ නෑ TiO2 වෙයි කියලා. හැබැයි ඒක ඇවිල්ලා තිබ්බා. ඊට ඒනට සර් ගෙස් කළා ගොඩක් වෙලාවට පරිසරයේ කර්මාන්ත මික්ස් කළ ප්‍රශ්නයක් ඒ කියලා ඒක ඒ විදිහටම ඇවිල්ලා තිබ්බා. ජෛව ඩීසල් ගත්තොත් ජෛව ඩීසල් ගැන කලින් කියලාමයි තිබ්බේ